ඔයා මේ දවස්වල මම දන්නවා මේ අර මේ ජීවිතය කියන අමාරුම කාලයක් විතර තමයි මේ කාලේ තේරෙන්නේ. ඒ කියන්නේ අර මේ කාලේ ගහන ගේම කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒක ඇත්ත. ඒ කියන්නේ දැන් ඔයා මේ කාලේ හින අන්තිම ටිකේ හින ලොකු වෙනසක් කරනවා නම් ඉස්සරහට අකුරු දෙකක් වෙනස් කරන්න තව වැඩිපුර එෆර්ට් එකක් දීලා තව වැඩිපුර මහන්සිලා අකුරු දෙකක් වාගේ රිසල්ට් එක වෙනස් කරා නම් මේ කාලේ ඒක වාගේ ජීවිතේට මතක තියෙනවා. හරි. ඒක වාගේ මුළු හැමදාටම මතක තියෙනවා මම අකුරු දෙකක් මේක වෙනස් කරා මේ අන්තිම කාලේ මෙහෙම ගේමක් ගහන්න පුළුවන් නම් මට එහෙනම් මං කරන ඕන දෙයක් හරියයි නේද කියලා වගේ මාර විශ්වාසයක් එනවා. ඒ විශ්වාසය මාර වැටෙනවා. මොකද එතනින් වාට හැදෙනවා එක ආරක්ෂිත මට්ටමක්. හිතන්න ඔයා යුනිවර්සිටි එකට ගිහිල්ලා ඔයා මොකක් හරි ඩිග්‍රී එකක් ගන්නවා. ඒක වගේ ආරක්ෂිත මට්ටම. ඊට පස්සේ ඔයා ඕනේ ගේමක් ගහන්න වාට ලොකු හොඳ මානසිකත්වයක් තියෙනවා. අලුත් ව්‍යාපාරයක් පටන් ගන්නද ඔයාගේ අලුත් දෙයක් try කරලා බලන්නද වාට මාර මානසික මට්ටමක් තියෙනවා. මම කරන දැන් මම එකක් කරලා කොට දාගත්තනේ. එහෙනම් ඒකේ හැටියට මට ඊළඟ දේත් අනිවාර්යෙන් කොට දාගන්න පුළුවන් වෙයි. ඉතින් මම ඒකත් අන්තිම මොහොතේ ගේම ගැහුවේ වගේ එකක් හැදෙනවා මාර විදියට. අර ඒක කියන්නේ මට තියෙන්නේ සරලව ඒක තමයි ප්‍රධාන වශයෙන්. එතකොට අර මොන ගේමකට බැස්සත් බය වෙන්න දෙයක් නැහැ. ඉතින් මං අරකට කරානේ මෙහෙම ඉඳලා මෙහෙම ගේමක් ගහලා අන්තිමට ගියේ කියලා හිතෙනවා. ඒ හින්දා මේ ඔය කාලේ කවදාවත් අපරාධයක් වෙන්නේ නැහැ. පාඩුවක් වෙන්නේ නැහැ. වැඩ කරන්න. මහන්සි වෙන්න, ගැම්මෙන් වැඩ කරන්න. වැඩ කරන්න. උපරිමේ කරන්න, උපරිමේ දෙන්න. උපරිමේ දෙන ගමන් ස්ට්‍රෙස් එක මැනේජ් කරන්න, සින්දු අහන්න, සතුටින් ඉන්න. හරි. සතුටින් ඉන්න අනිවාර්යෙන්. ඒ කියන්නේ සතුටින් ඉන්නේ නැතුව නිකන් එන අවුලෙන් හිටියොත් එහෙම ඔය වැඩ හරියන්නේ නැහැ. ඒ හින්දා මේ කියම තියෙන්න ඕනේ, කට්ට තියෙන්න ඕනේ, ફોකස් එක තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ වැඩේ කරනවා කියලා ફોකස් එක තියෙන්න ඕනේ. හැබැයි දුකින් ඉන්න එපා. ඒ කියන්නේ අවුලෙන් ඉන්න එපා. එතකොට අර නිකන් ඒව නිකන් අර බ්ලැක් මාක්ස් ඒ කියන්නේ අපේ නිකන් අර නෙගටිව් එනර්ජි එකක් තමයි අපේ ඇඟට ගේන්නේ. ඒ නිසා දුකින් ඉන්න එපා. කියන්නේ ගේමේ ඉන්න, වැඩ කරන්න. හරි. මුළු වෙලාවම වැඩ කරන්න, මහන්සි වෙන්න. හැබැයි ගේම් එකේ ඉන්න. ඒ කියන්නේ පොසිටිව් මෙන්ටැලිටි ඉන්න පුළුවන් තරම් හැම මොහොතම ලකුණක් හැම මොහොතම පොඩි ලකුණක් ගන්නවා. පොඩි ලකුණක් කොහොම හරි කරගවනවා. හරි අමාරු ඒවා තියෙනවා, බැරි ඒවා තියෙනවා. ඒක සාමාන්‍යයි. කාටවත් බෑ කියන ඔය දැන් සාමාන්‍ය කැම්පස් එකේ ඒ තුනක් දානවා කියන්නේ 300න් 225 නේ තියෙන්නේ. හරිද? 300 ලකුණු 300න් 75 තුනක් නේ තියෙන්නේ. 75 තුනක් තියෙනවා කියන්නේ 225. ඒතර සාමාන්‍යයෙන් නෝමල් ඒ තුනක් කියන්නේ 225. ඒතර ඒ දෙකයි B එකක් විතර කැම්පස් යනවා කියන්නේ. ඒකයි B දෙකක් කියන්නේ ඉන්ජිනියරිං මෙඩිසින් යනවා. ඒකයි B දෙක වගේ ඒවා. ඒ කියන්නේ 200ක් විතරවත් නෑ සාමාන්‍යයෙන්. 300න් 200යි. ඉතින් හැම එකම පුළුවන් මිනිස්සු නෙමෙයිනේ. හැම එකක් පුළුවන් මිනිස්සු නෙමෙයි. සරල 300න් 200ක් කියන්නේ 3න් 2යිනේ පුළුවන්. හරිද? 3න් 2යි පුළුවන් සරලව. ඒ හින්දා මේ අර බොරුවට බය වෙන්න එපා. ඉතින් සාමාන්‍යයෙන් ඔය කැම්පස් දැන් ඉන්ජිනියරිං මෙඩිසින් විතරක් ගත්තත් ඒක විතරක් නෙමෙයි ලොකු. ඒතර ඒ විතරක් ගත්තත් 4000 ගාණක් යනවා. ඒතර ඔය 4000 ගාණෙන් බහුතරයක් 3න් 2ක්වත් මේ වැඩි බැරුව තමයි යන්නේ. හරිද? ඒතර 3න් 2ක්වත් මේ වැඩි බැරුව තමයි යන්නේ. ඒ නිසා නිකන් හිතන්න එපා. වාට වඩා මාර පොරවල් තමයි මේ කියන්නේ. අර මුලින් ඉඳන් වැඩ කරපු මිනිස්සු තමයි යන්නේ. මාර දේවල් මේකේ තියෙනවා කියලා නිකන් බොරු ලෙවල් එකක් හදාගන්න එපා. ඕනේ මනුස්සයට මේක try කරොත් තමන්ගේ උත්සාහය මත මේක උඩ දාගන්න පුළුවන්.